බලන්න මේ පුරුෂ පිටේ කරන්න යන්නේ. අනේ මෙයා කළු පාටයි. මට හරි ලස්සනයි. මෙයාගේ නම පූසි. මෙයා නම් ටිකක් හරි දඟයි. මෙයා ඉන්නව නේද? මෙයාගේ නම බ්ලැක්. මෙයා බ්ලැක්කි මල්ලි. නෝ බ්ලැක්. හරිම දඟයි. තුන් දෙනාම ඉන්නේ අම්මත් එක්කමයි. අම්මා නිදි වගේ හිටියට නිදි නෑ. ඔන්න අම්මට හොරෙන් කට්ටිය ගමනක් යන්නයි ලෑස්ති වෙන්නේ. අම්මා නම් නිදි අපිට කියන්න රවුම. හිමින් යමු. මෙන්න පොලේ ලොකු පඩි පෙළ. කොහොමද මේකෙන් බැහැගන්නේ? මොනවා කරන්නද? බහින්නත් එපැයි. අම්මෝ දැක්කම බයත් හිතෙනවා. අනේ අපි අනේ අපිට බෑ මේකෙන් බැහැලා යන්න. මේ පිස්සු නැත වෙනවද බහැලා යන්න? මෙන්න මේ වගේ වීරයා වගේ පැනගෙන යන්න ඕනේ. කොහොම ඉඳලා බෑ මෙහෙ එනවා. අම්මේ අයියෝ අම්මෝ අයියෝ අම්මෝ අනේ මාට බයයි මම වැටෙයිද? මෙහෙ එනවා. ඔන්න පඬිතයා වෙන්න හදනවා. දුවන්න ඉගෙන ගත්තා. ඔය පොහේ යකෙක් ඉන්නවා. ඔන්න අපේ මල්ලි යන්නයි හදන්නේ. මේගොල්ලෝ නම් යනවා මට බයයි බෑ. වටපිට ලස්සන පිස්සු හැදෙනවා. මල් පිපිලා ගස් වැවිලා එක්නි කවුරුත් නැන්නේ බුලි. සතෙක් දාලා බලන්න. මේ කවුද මේ ඉන්නේ? මට කලින් මගේ මල්ලි ඇවිල්ලානේ මිස්ටර් කලු. පුදු අම්මෝ සුදු පූසි. පූසිද? හිමවල හික් වගේ සයිස් එක. බයයි බෑ. මොකා වුණත් කමන්නේ. වැඩි කිට්ටු වෙන්න නම් හොඳ නෑ. බලන හැටි නම් එච්චර හොඳ නෑ. අපු වෙතියන්ත අන්න නැට්ට කොටෙකුත් එක්ක මුන් ටික යනවා. ලොකු දෙයක්. දැන් ඉතින් පොඩි රවුමක්වත් ගහන්න ඕනේ ආතල් එකේ. නැත්තම් ඉතින් වැඩක් නෑ. අම්මී එන හුලඟ මාර කූල්. මේ මලු පිපිලා තියෙන්නේ. කවුද දෙයනේ මේව දැක්කේ? අරගේ යස හිටියා මිසක් මේව දකින්න හම්බ නෑ අපිට. අම්මෝ මේකද අපි ගියේ. එළියින් ලැබෙන මාලිකාව වගේ. ඇතුළට ගියාම ගන්න සංසාරේ යන්නේ. දෙයනේ අම්මා නැගිටලා නේද? මින්න පොලේ අම්මා එනවා. අල්ලගත්තොත් අද හම්බු වෙන්නේ කුටි තමයි. පොට හැංගෙන්න ඕනේ බලන්න. අහුණා නේද? හැමදාම මොකක් හරි හොර වැඩක් කරන්න ගියොත් අහු වෙනවනේ. ඉතින් අවුල නැහැ අම්මත් ඉන්නවනේ. බය වෙන්නේ කාටද? අම්මා ඉන්නවා. මොනවා කරගන්න බැරිද? අනේ අපේ පුංචි වල්ලිකෝ මීනියා කොයි හරි හැංගිලාද? ඒව කොයිද මාත් එක්කම අමාල්ල ගණ්ඩයි යන්නේ. අල්ලගත්ත තමයි බෙල්ලෙම්ම. ආයි කොහෙද මාත් එක්ක මෙයා දඟලන්නේ. මේගොල්ලෝ ටික හදනවා කියන එක නම් ලේසි පහසු නෑ. කියන දේ අහන්නෙම නෑ. අනේ මන් දන්නේ මේ කළු එක්කෙනාට තියෙන තමයි වැඩිපුරම කරදර තියෙන්නේ. මේ අනිත් එක්කෙන. එයාවත් අරගෙන යන්න ඕනේ. ළමයි තුන් දෙනෙක් හදාගෙන මට තියෙන වදයක්. කොහේ යනවත් තාම ඉස්කෝලේ යන්න බෑ මුන්ට. එහිමේ රෝන්ද ගහන්න යනවා. මම ඕනේ ගෙදරට යන්න. මාළවාදී වරිලෑන්ඩ් ගෙදර. මෙහෙ එනවා ඉතින් වටපිට මැස්ස බල ඉන්නේ.
කො එනවා ඔන්න ඔහම. එනවා යන්න. බාට පිට බල ඉන්නවා. පාණ්ඩිතයෝ එන්නයි කිව්වේ. අම්මෝ මේක නම් නිකන් මහගිරි දමේරන් කිරවා වගේ වැඩන්නේ දෙයියනේ. ඔය උනේ වහලා නේද දොර. දැන් මොකද ඉතින් කරන්නේ? එළියවත් තිමු. ආමෝ ඇති අන්ත අක්කා ආවා. දොර ඇරපු ඉඳලා හිමින් රිංග ගන්න ඕනේ ඇතුළට. සීතලේ ඉඳලා දැන් නම් හරිම අමාරු. යන්න ඕනේ ඉල්ප ගාවට. දැන් නම් රැය වෙලා නිදා ගන්න තමයි දැන් නම් ඕනේ. දැන් ඉතින් දවල් ඇවිල්ලා මාර මහන්සි. මෙහෙම ඇවිදපු දවසක් නම් ආයි ජීවිතේට එන්න. පුදුමයක් තේහිට්ටුවක් තියෙන. කිරි ටිකක් බීලා හොඳට ගුලි වෙලා නිදා ගන්න ඕනේ. අනේ